විශේෂම අපේ උරුසමති ව්‍යාපාරය. නැවත කියන අපේ රටේ උරුසමති ව්‍යාපාරය. පරණ ආකල්ප අත්තරින්න. හුණු පිකත් ඉල්ලලා සටන් කරන කාලේ අවසන් කරන්න. මතක තියාගන්න. හුණු පිකටත් පොරබදන කාලේ අවසන් කරන්න. දේශපාලන අධිකාරියක් ඇවිල්ලා තියෙනවා. සියල්ල අත්තරින. සියල්ල අත්තරින. අපිට පනත් වලින් ගැසට් වලින් රෙගුලාස් වලින් ලබා දීලා තිබෙන බොහෝ දේ අපි අත්තරිනවා. දේශපාලන අධිකාරිය. හැබැයි වෘත්ති සමිති ව්‍යාපාර විතරක් හුණු බිජුවත් තරම් හැමදේමත් ඉල්ලන්න එපා. කාලයක් දෙන්න. අපිට ඔබ පාරට බැහැලා අපි අවදි කරන්න ඕන ව්‍යාපාරයක අපි ඔබ දන්නවා. ඔබත් එක්ක වැඩ කරලා තිබෙනවා. ඔබගේ අපේක්ෂාවන් දන්නවා. එහෙම නොදන්නවා නම් අපි ඔබගේ මූලික වැටුප වැඩි කරන්නේ ඔබගෙන් හීන් කේන්ද්‍රයක්වත් නැතුව අපි මූලික වැටුප වැඩි කරා. ඔබගේ කේන්ද්‍රයක් නැතුව අපි ආපදා දීමනාව වැඩි කරා. ආපදා ණය වැඩි කරා. ඔබගේ කිසි ඉල්ලීමක් නැතුව අපි වැටුප් වර්ධක වැඩි කරා. ඔබට ලබා දෙන අතිරේක කාලයේ දීමනාව වැඩි කරා. ඔබට ලබා දෙන අතිරේක අමතර වැඩවල ප්‍රමාණය වැඩි කරා. හැබැයි චූටි වාක්‍යක ඉල්ලලා සටන් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක යුක්ති සාගත නැහැ. අද ඇවිල්ලා තියෙන මොන ව්‍යාපාරයක්ද? රට ගොඩනැගීම සඳහා මැදිහත් වෙන රට ඉස්සරහට ගෙන යාම සඳහා සූදානම් වෙන ව්‍යාපාරයක්. එහිදී අපේ රටේ උරුස් සමිති ව්‍යාපාරය පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳ ගැනීමේ කාලය උදා වී තිබේ. අද ඉන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතු කෙන දේශපාලන ව්‍යාපාරය. අද ඉන්නේ ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි මේ රට ගොඩනැගීම සඳහා කියලා විශ්වාස කරන ව්‍යාපාරය. අද ඉන්නේ ශක්තිමත් රාජ්‍ය සේවයක් සඳහා ධාරිතාව තිබෙන හැකියාව තියෙන කණ්ඩායම් උරාගත යුතු කියලා විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරය. අද ඉන්නේ තමන්ගේ උසස් වීම තමන්ගේ අනාගතය දේශපාලනය මත නෙවෙයි හැකියාව දක්ෂතාවය මත ඉදිරියට ලබා දිය යුතුයි කියලා විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරය. අද ඉන්නේ වෘත්ති සමිති ව්‍යාපාරයේ හෘද ස්පන්දනය දන්න ඔවුන් එක්ක වැඩ කරපු ඔවුන්ගේ අභිලාෂය වෙනුවෙන් පෝස්ටර් ඇඳපු ඔවුන්ගේ අභිලාෂය වෙනුවෙන් සටන් කරපු ඔවුන්ගේ අභිලාෂය වෙනුවෙන් හඬ නගපු දේශපාලන ව්‍යාපාරයක්. මොකද අපි අතර තිබිය යුතු ප්‍රතිවිරුද්ධතාවය කිසි ගැටමක් තියෙන විදියක් නැහැ. අපි වෘත්ති සමිති ව්‍යාපාරයට ආරාධනා කරනවා එකට මේ රට ගොඩනැගීමේ ව්‍යායාමය සාර්ථක කර ගැනීම සඳහා අපිට එකතු වෙන්න. අපේ තරුණ ව්‍යාපාරය විශාල කාර්යභාරයක් තිබෙනවා. තරුණයන්ගේ අනාගතය පිළිබඳව ඉතාමත් අහිතකර චිත්‍රයක් ඔවුන් ඉදිරියේ තිබුණේ. බිඳ වැටුණු සිහින තිබුණේ. අපි නැවත සිහින දකින තාරුණ්‍යයක් නිර්මාණය කරන්නම්. ඔබ මේ රාජ්‍යත් එක්ක එකතු වෙමින් ඔබට පැවරී තිබෙන වැඩ කොටස ඉටු කරන්න සූදානම් වෙන්න. මේ මහා ජනයා කලාකරුවා සාහිත්‍යදරයා දීවරයා ගොවියා ව්‍යාපාරිකයා කර්මාන්තකරුවා දේශපාලකයිට අපි සියලු දෙනා ප්‍රයත්නයක් දරමු. පොරබදමු. අපේ પરම්පරාවට වඩා අපේ අනාගත પરම්පරාවට හොඳ රටක් හදලා දෙන්න. අපේ ඇකේ නැලවෙන දරුවට හොඳ රටක් නිර්මාණය කරලා දෙන්න. අපේ සොළඟිල්ලේලා මොන්ටිසෝරි යන දරුවට හොඳ රටක් නිර්මාණය කරලා දෙන්න. අපේ අම්මගේ ගැබේ දඟලන දරුවට මේට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කරලා දෙන්න. ඒ වෙනුවෙන් මේ රට මේ බලය අපි අත්පත් කරන් තිබෙන්නේ. ඒ නිසා මම ඉතා වගකීමෙන් සහ විශ්වාසවන්තව කියනවා. එළියේ ඉන්නේ වැල්බයිලකාරයෝ දේශපාලනේ තියෙන අපි ගාව අභියෝගේ තියෙන අපි ගාව. ඔච්චරයි. එළිය අභියෝග නැහැ කොහෙද තියෙන අභියෝග? නායකයෝ ඉන්නවද? දේශපාලන ව්‍යාපාර තියෙනවද? නේද? දැන් මේ ලක්ෂ ගණනක් ගම්මල ජනතාව මෙතෙන් එකතු වෙලා ඉන්නවා. යාළුවා ගිහලා ගම අල්ලලාත් දන්නේ.